යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හට හිමිවිය යුතු දීමනා සහ වරප්‍රසාද කප්පාදු නොකරනු මැයින් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පොල්දුව මන්සන්දියේදී උද්ඝෝෂණයක නිරත වුණා. පොලිසියේ යුද්ධයට සම්බන්ධ වෙලා මේ ගැන දැන්වත් අවදි වෙලා මේ රණවිරුවන් විශේෂ දෙයක් ඉල්ලන්නෙත් නැත්නම් අලුතෙන් දෙයක් ඉල්ලන්නෙත් නැත්නම් දීලා තියෙන එක කප්පාදු නොකර සුරක්ෂිත කරලා මේ ආදර රණවිරුවන්ට බිරිඳාරුවන් ලබා දෙන්න. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. යුද්ධ ඉවර කරලා දුන්නු මේ රණවිරුවන්ට මෙහෙම කරා නම් ඔයාලා හෙටපයින් යන්න. මොකද අතපයිදී බාබු කොහොමද? අද කඩේ පිටවල අපිට පිටවල පුස්තකේ දානවා. පසුව විරෝධතාකරුවන්ගෙන් තිදෙනෙකුට සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව හිමි වී ඇති අතර එහිදී ඔවුන් කතානායකවරයාගේ ලේකම්වරයා හමු වී ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සාකච්ඡා අසාර්ථක බවයි ඔවුන් පැවසුවේ. කතානායකතුමාගේ ලේකම්තුමා මුණ ගැහිලා එතනදී සාකච්ඡාවක් කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ සාකච්ඡාවේදී එතුමන්ලා කිව්වේ කිසිම චක්‍රලේඛයක් හෝ කැබිනට් පේපර් එකක්වත් මේ වෙනකොට දාලා නැහැ. මේකට තාම විසඳුන්නේ නැහැ. තාම සාකච්ඡා මට්ටමේ තියෙන කතා විතරයි එතුමන්ලා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි දිවයිනේ ඉන්න සමස්ත ආබාධිත රණවිරුවන්ට මේ පණිවිඩය ලබා දීලා අකණ්ඩ උපවාසයක් දක්වා හෝ මේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කරන්න ඉදිරියේදී නැවත පෙති සංවිධානය වෙලා මේ කොළඹ නගරයට පැමිණෙන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමැතියි. මේ අතර විරෝධතාකරුවන් හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණියා. අවුරුදු 55 කියන්නේ අපිව රැක බලා ගන්න ඕන කාලේ කරුණා. අපිට බැරි ගෑන කාලේ කියන්නේ. මේව ඕගොල්ලෝ කියන්න ඕනේ නැහැ. මේව මේ පාලකයන්ගේ පපුවේ තියෙන්න ඕන දෙයක්. උන්ට නෑනේ එහෙම දෙයක්. අදවත් නෑ උන්ට. එහෙමයි මම එක දැන් පොරොන්දු වෙනවා. ඔබගේ මේ අයිතීන් ලැබෙනකන් පාර්ලිමේන්තුවේ කඩ නගනවා. ඔයගොල්ලෝගේ අයිතීන් ලැබිලා ජයග්‍රහණය වෙනකන් අපි ඉන්නවා සටනේ. මේ අපි ඉදිරියේ ඉන්නේ ඇස් ඉස් මස්ලේ දන් දුන්න ආබාධිත රණවිරුවන්. අපි ප්‍රබල ලෙස ඉල්ලීම් කරනවා රජයට කරුණා කළා මේ සියලු අයිතිවාසිකම් රණවිරුවන්ට ඒ රණවිරු පවුල් වලට ලබා දෙන්න කටයුතු කරන්න. හිඟ දීමනා ටික වහාම ගෙවන්න. මේ සහන එක්කෙනාගේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි නීතියක් හැටියට ක්‍රියාත්මක කරන්නට වහාම රටේ නීතියක් බවට පත් කරන්න මේ රණවිරුවන්ට කෙලෙහි ගුණ දක්වන්නට මේ රජයටත් ඒ අදාළ ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ රජයටත් ආරක්ෂක නියෝජ්‍ය මැතිටත් ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වුවා. රණවිරුවන්ගේ දෙමව්පියන් වෙත ගෙවනු ලබන රුපියල් 750ක දීමනාව අත්හිටුව ඇති බව අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගියා. ඒ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු තීරණයකට එළඹී නොමැති බව ප්‍රකාශ කරන අතර මෙම දීමනාව දැනටමත් ත්‍රිවිධ හමුදා මගින් සහ රණවිරු සේවා අධිකරණය මගින් මේ සඳහා හිමිකම් ලබන රණවිරුවන්ගේ දෙමව්පියන් වෙත ගෙවීම සිදු කරන අතර එහිදී අදාළ ප්‍රතිලාභීන් ජීවත්ව සිටින බවට වාර්ෂිකව තහවුරුවක් ලබා ගැනීම සිදු කරනවා වසරකට දෙසරයක්. අදාළ තහවුරුව ඉදිරිපත් කරන තෙක් පමණක් తాවකාලිකව අදාළ ගෙවීම් සිදු කරන ආයතන විසින් නතර කර ඇති අතර අදාළ තහවුරුව ඉදිරිපත් කර මෙම දීවනාව ඔවුන් වෙත ලබාගත හැකිය. කොහෙත්ම අත්හිටුව නොමැත. හදන හැමතේ කෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජි. වෙනස් නොවේ රස අපේ ලොවේ.